හරි. අපි ඊළඟට හරිනේ right. 13 වසරේ සමාගම් වලට පස්සේ අහගන්න 13 වසරේ සමාගම් වලට පස්සේට ඊළඟ මාතෘකාව තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශන. හරිද? මේක ප්‍රමිතියක්. ප්‍රමිත අංකයක් මේකට තියෙනවා. LKS 7 කියලා. මොකද පුතා LKS අද දැන් ප්‍රමිත අපි වෙනම තියෙනවනේ ප්‍රමිත. SLFRS කියලා වර්ගයක් තියෙනවා. LKS කියලා තියෙනවා. LKS වල LKS 7 ප්‍රමිතිය තමයි මේ කතා කරන්නේ. මොකද LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන අයිත් මාතෘකාව දාගන්න. මාතෘකාව දාන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශන මුදල් ප්‍රවාහ ප්‍රකාශන. හරිද? මාතෘකාව දාගන්න. හරි. මුදල් ප්‍රවාහ ප්‍රකාශන. හරි මේකේ ප්‍රමිත අංකය ලියා ගන්න පුතා. LKS 7 LKS 7 කියලා දාගන්න ප්‍රමිත අංක. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 7. මුදල් ප්‍රවාහ ප්‍රකාශ. පැහැදිලිද? ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක කීයද? 7. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අංක 7. මුදල් ප්‍රවාහ ප්‍රකාශ. හරි right. දැන් මේක මෙහෙමයි අහගන්න හොඳට. මේක ලොකු පාඩමක් නෙවෙයි. හොඳට අහගන්න. හරි. මේක ලොකු පාඩමක් නෙවෙයි ලකුණු 10ක් විභාගකට අහන්න. ලකුණු 10ක ප්‍රශ්නය. අණු කොටසක් අහන්නේ ආයන්න කියන කොටස් වල. මොකද ඒක අණු කොටසක් තමයි ප්‍රශ්නයක අහන්නේ. තේරුණාද? අනිවාර්ය ප්‍රශ්නයක්. අනිවාර්ය විභාගයට එනවා. සමාගම් ගන්න අනිවාර්යෙන් එනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශ අනිවාර්යෙන්ම එනවා. දැන් මේකේ කොටස් එක තමයි මම කියන අර අපිට තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ නැහැ මේක. හතරවෙනි ප්‍රශ්නේ හරි පස්වෙනි ප්‍රශ්නේ හරි හයවෙනි ප්‍රශ්නේ හරි අණු කොටසක් ආයන්න කොටස කෑල්ලක් විදිහට තමයි එන්නේ. එතකොට මේක හදන්නේ මුදල් පදනමින් හදන්නේ. මුදල් පදනම කියන්නේ මොකක්ද? මේකේ තියෙනවා ආකෘතියක්. අපි වෙනම අපි කතා කරමු මේක. දැන් මුදල් පොත මතකද ඔයාලට මුදල් පොත? මුදල් පොතේ කොහොමද මුදල් පොත හදන්නේ කොහොමද අපි? මට කියන්නේ මුදල් පොතක් අපි නිකන් ගහමුකෝ බලමු. හරියට අල්ල ගන්න මේක වැඩේ. බොහොම සරලයි මේක. මෙන්න මේ මුදල් පොත හදන්නේ මොන පදනමින්ද මට කියන්න. සාමාන්‍ය ව්‍යාපාරයක මුදල් පොතක් හදන්නේ මුදල් පාලන ගිණුම හදන්නේ මොන පදනමින්ද? මුදල් පදනමනේ අපි ඒකට කියන්නේ. මේක කොහොමද දාන්නේ? මොකොත් ලියන්න යන්න එපා දැම්ම. මුදල් පොත හදන්නේ මුදල් පදනමින්. ඒතර සාමාන්‍යයෙන් මේකේ හරබැර තියෙනවනේ පුතා මුදල් පොතේ. හර පැත්තට මොනවද දාන්නේ හර්ෂ කියනපා. මේ හර පැත්තේ මොනවද දාන්නේ මුදල් පොතේ. මුදල් ලැබීම්නේ හරට දාන්නේ. හරට දාන්නේ මොනවද පුතා? මුදල් ලැබීම්. හරට දාන්නේ මොනවද? මුදල් ලැබීම්. බැරට දාන්නේ මොනවද පුතා? මුදල් ගෙවීම. මුදලින් ගෙවීම නැත්නම් මුදලින් ගෙවීම කියලා කියනවා. මුදල් ගෙවීම කියලා කියනවා. පැහැදිලිද? හරිද? මුදල් පොතේ හරට දාන්නේ මොනවද? මුදල් ලැබීම. මුදල් පොතේ බැරට දාන්නේ මොනවද? මුදල් ගෙවීම. හරිද? අහගන්න. එතකොට මේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම මේ පාඩමේ අහගන්න හොඳට කොටස් තුනකට කඩනවා. මොනවද? මුදල් ලැබීම හා මුදල් ගෙවීම මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන පාඩමේ කොටස් කීයකට ගන්නවද? තුනකට. ඒ කියන්නේ ඔය මොනවද කියලා බලමු. ලැබෙන මුදල් කඩනවා කොටස් තුනකට. එකක් තමයි මෙහෙයුම්. අනිත් එක ආයෝජන. අනිත් එක මොනවද? මූල්‍ය කියලා. හරි. ගෙවන මුදල් කඩනවා මේ විදිහට මෙහෙයුම් ආයෝජන මූල්‍ය කියලා. ඒ කියන්නේ පුතා අපි සාමාන්‍ය මුදල් පොත හදනකොට ඔහොම කැඩුවද මට කියන්න. මුදල් පොතේ එන නිකන් ගණදෙනුවක් කියන්නකෝ ඔයාලා මුදල් පොතේ දාන ගණදෙනුවක් අපි අර
මූලික පොත් හා ලෙජර් ගිණුම් වල මුදල් පොත් හැදුවානේ. මුදල් පොතට දාන ගණනුවක් කියන හර පැත්තට අත් පිට විකුණු. ණය ගෙද ලැබීම නේ. මොන හරි ආදායම් ලැබුණා. බැංකු ණයක් ලබා ගත්තා. අදිනේ අයිතිකරු ප්‍රාග්ධනිය දෙව්වා. මතකද? ඉතින් මේ වගේ ඒවා ඉන්නේ මොන පැත්තටද? හර පැත්තට. බැර පැත්තට මොනවද එන්නේ? ආපුතා කියන්නේ අත් පිට ගෙනුම් ණය හිමියන්ට ගෙවන සල්ලි වියදම් ගෙවන ඒවා වැටුප් ගෙවන ඒවා මතකද? බැංකු ණය ගෙවන ඒවා අල්බදු මේ වල වාහනයක් අපි කම ස්ථාවරවත්කමක් ගන්න ඒවා ඉඩම් මිලදී ගන්න ඒවා මතකද? මොන්නේ දානවද මුදල් පොතට? මුදල් ගලා ඒම් සහ මුදල් ගලා කියන්නේ ඇත්තටම මුදල් ලැබෙන ඒවා මුදල් පොතේ කොන පත්‍රයට දාන්නේ. හරට දානවා. ඇත්තට මුදල් ගෙවනවා මුදල් පොතේ මොන පැත්තට දාන්නේ? බැරට දානවා. එතකොට මෙන්න මේ මුදල් ලැබෙන ඒවයි මුදල් ගෙවන ඒවයි මෙන්න මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන මාතෘකාවේ කොටස් කීයකට කඩනවද? තුනකට කඩනවා. මොනවාද කොටස් තුන? මෙහෙයුම් කියන වර්ගයට කොටස් ටිකක් යනවා. ආයි මොනවද? ආයෝජන කියලා කොටස් ටිකක් යනවා. මේක මතක තියාගත්තා නම් හරි. මෙහෙයුම් එකට එන්නේ මොනවද කියලා මතක තියාගන්න තියෙන්නේ මේක. ආයෝජන කියන වර්ගයට ඒ කියන්නේ ලැබෙන මුදල් මේ කොටස් තුන කඩන්නත් පුළුවන්. ගෙවන මුදල් මේ කොටස් තුනකට කඩන්නත් පුළුවන්. ඇයිද මං කියන්නේ ඒක? එතකොට මේම දාලා ගහනවා ආකෘතියක්. ඒ ආකෘතියට තමයි මොකද්ද අපි කියන්නේ? මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඒ ආකෘතිය මුදල් ගිණුමක් නම් මේකනේ ගිණුමක් නම් මේව හරබැරනේ. මේක මොකද්ද? මුදල් ප්‍රවාහ මොකද්ද මේකේ නම? ප්‍රකාශනය මොන වගේ ආකෘතියක්ද? ප්‍රකාශනයක් කියන්නේ පුතා. ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? ප්‍රකාශනයක් කියන්නේ මේ වගේ එකක් නේ. මොනවද වටිනාකම තීරු දෙකක් දාලා මෙහෙම හැදුවොත් ඒක මොකද්ද පුතා? මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ ප්‍රකාශනයක්. මේකට කියන්නේ මොකද්ද? ප්‍රකාශනයක්. කොහොම හැදුවොත් මේක මොකද්ද? ප්‍රකාශන. වටිනාකම දාලා මේ මහදන එකට අපි කියනවා මොකද්ද? ප්‍රකාශනයක් කියලා. මෙහෙම හැදුවොත් ඒක මොකද්ද? ප්‍රකාශනයක් කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මෙන්න මේ වගේ ආකෘතියට තමයි අපි කියන්නේ මොකද්ද? මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියලා. අපි කොහොමද එන්නේ බලමු. රයිට්. එහෙනම් ලියා ගන්න මෙහෙම විස්තරය. ඉස්සලම් මෙහෙම දැම්මනේ ආකෘතිය මුදල් ප්‍රවාහ ප්‍රකාශය රෙමි කියලා දැම්මනේ රයිට්. බලමු අපි ඉස්සලම් ලියන්න මෙහෙම. ඡේදකින් ලියන්න මෙහෙම. යම්කිසි ආයතනයක නැත්නම් ව්‍යාපාරේ නැත්නම් සමාගමක ඕන එකක්. කිසියම් නිශ්චිත කාල සීමාවක් සඳහා යම්කිසි ආයතනයක කිසියම් නිශ්චිත කාල සීමාවක් සඳහා මුදල් ගලා ඒම් හා මුදල් ගලා යෑම් මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යෑම් මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයයි නැත්නම් වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයයි. ප්‍රමිතියට අනුව මෙහි ප්‍රධාන නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනා ගැනීම. ප්‍රමිතියට අනුව මෙහි ප්‍රධාන නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනා ගැනීම. ප්‍රමිතියට අනුව
ප්‍රධාන නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනා ගැනීම. ප්‍රධාන නිර්වචන කිහිපයක් පහත පරිදි හඳුනා ගැනීම. right. නිර්වචන කිහිපයක් තියෙනවා පුතා. මේකට අදාළ වචන ටිකක්. මොනවද වචන කියලා right. ඊළඟ පළවෙනි අනුමාත්‍රකාව දාන්න. මුදල් කියලා මාත්‍රකාව දාන්න. මුදල්. මුදල්. පළවෙනි එක මොකද්ද? මුදල් කියලා. එතකොට මුදල් කියන වචනේ අපි ඉස්සෙල්ලම කතා කරමු. දැන් මුදල් කියලා මතකද ව්‍යාපාර අධ්‍යයනයේ මොකද්ද මුදල් කියලා නිර්වචනයක් තියෙනවද නැද්ද? ළමයි මුදල් කියලා කියන මොනවද ව්‍යාපාර අධ්‍යයනයේ? ඒ නිර්වචනේ නෙවෙයි මේකට. මුදල් කියලා නිර්වචන නැද්ද ව්‍යාපාර අධ්‍යයනයේ? නෝට් එකක් නැද්ද මුදල් කියලා තියෙනවනේ. ගනුදෙනු කළ හැකි ඔහොම තියෙනවනේ නේද? ඒක මුදල් කියලා වෙනම නිර්වචනයක් තියෙනවා. ඒතර මේකේ මුදල් කියන්නේ ඒ නිර්වචනේ නෙවෙයි. මෙතන මුදල් කියන්නේ ලියන්න මෙහෙම. අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු මම පැහැදිලි කරන්න. අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු ප්‍රමිතියේ නිර්වචනයක් මේ කියන්නේ. අය මේක මේ වෙනස් කරන්න බෑ අපිට. අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු මුදල් ලෙස සැලකේ. ඒ කේස් හතට අනුව මුදල් කියලා විභාගයට ඇහුවොත් අපි ලියන්නේ මොනවද? අතැති මුදල් හා මොනවද? ඉල්ලුම් තැන්පත මුදල් ලෙස සැලකේ. උදාහරණ ලියන්න උදාහරණ ලියන්න එතනම මුදල් කියන ඒවට උදාහරණ આવොත් ඒත් ලියන්න මොනවද? අතැති මුදල්. අතැති මුදල්. මුදල් කියලා ලියන මොනවද? අතැති මුදල්. ඊළඟට ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතු කියන මොනවද මම කියන්නේ? ඉල්ලුම් තැන්පතු කියන පුතා ඔය ජංගම ගිණුම් වල තියෙන සල්ලි තියෙනවනේ. කරන්ට් account වල තියෙන සල්ලි වලට අපි කියන මොනවද? ඉල්ලුම් තැන්පතු. තව ලියන සුළු මුදල් ගිණුමේ ශේෂය. ව්‍යාපාරික සුළු මුදල් පොතේ සල්ලි තිබ්බොත් ඒවා අයිති වෙන්නේ මුදල් වලටයි. සුළු මුදල් ගිණුමේ ශේෂය. ඒවට අපි මුදල් කියලා කියනවා. පැහැදිලිද? ප්‍රමිතිය අංක 7ට අනුව මුදල් කියලා ඇහුවොත් ඔහොක ලියන්න. ඊළඟ නිර්වචන ලියන්න දෙවෙනි එක. පළවෙනි එක හරි මුදල් කියන්නේ. මේකේ නිර්වචන කිහිපයක් අපිට තියෙනවා. පළවෙනි එක හරි මොකක්ද මුදල් හරි. දෙවෙනි එක ලියන්න මුදල් හා සමාන ද. මුදල් සමාන ද. දෙවෙනි නිර්වචන ලියන්න මුදල් සමාන ද. මුදල් වෙනයි මුදල් සමාන ද වෙනයි. මොනවද මුදල් සමාන ද කියලා කියන්නේ? ළමයි නැගලා ලියන්න. මුදල් නෙවෙයි හැබැයි මුදල් වගේ. නෑ එහෙමත්ම නෙවෙයි. මේක ද්‍රවශීලතාවය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. දැන් 100% ද්‍රවශීලතාවය තියෙන මොනවාගේද? මුදල් වලනේ. ආයේ 100%ක් නෑ නේ ද්‍රවශීලතාවය තියෙනවා. ඒ 100%ක් නෑ හැබැයි මුදල් බවට පත් කරන්න පුළුවන්. මුදල් සමාන දෑ කියන ඒවට නිකන් ඔය භාණ්ඩාගාර බිල්පත් අහලා තියෙනවා. ත්‍රිමාසික මාස 3 භාණ්ඩාගාර බිල්පත් ඒවා මුදල් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේ ඒවා මේ අයිති වෙන්නේ. මාස 3 ආයෝජන ඒවත් ගන්න පුළුවන්. මේවා මුදල් බවට පත් කරන්න පුළුවන්. ලියන්න මෙහෙම. ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු නෝට් එක ලියා ගන්න ඉක්මනටම. ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු කෙටි කාලීන ආයෝජන ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු කෙටි කාලීන ආයෝජන මුදල් ලෙස සැලකේ. ඉහළ ද්‍රවශීලතාවයකින් යුතු කෙටි කාලීන ආයෝජන මුදල් ලෙස සැලකේ. හරිද? හරි උදාහරණ ලියන්න ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත්. උදාහරණයක් ලියන්න ත්‍රිමාසික කියන මාස 3 භාණ්ඩාගාර බිල්පත්. ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත්.
අයි කෙටි කාලින ආයෝජන ගන්න පුළුවන් මොනවා හරි දැන් මාස 3 ස්ථාවර තැන්පතු ගන්නත් පුළුවන්. සමහර මාස 3කට දානවා ස්ථාවර තැන්පතු. මාස 3 ආයෝජන මුදල් බවට පත් කරන්න පුළුවන් නේ අපිට කෙටි කාලයක්. right. ඒ ඊළඟට අපි යමු. නිර්වචන පොඩි පොඩි නිර්වචන දෙන්න. තුන්වෙනි එක ලියන්න. මෙහෙයුම් ක්‍රියාකාරකම්. එතන තියෙන නිර්වචන. තුන්වෙනි එක ලියන්න මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන්නේ මොකද්ද? මෙහෙයුම් කියන්නේ ව්‍යාපාරයක මොකද්ද? දැන් අපි හිතමුකෝ හෝටලයක් ගන්නකෝ. ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත මොකද්ද ඒ හෝටලේ? ඒ කෑම හදන එක, කෑම විකුණන එකනේ මෙහෙයුම් කටයුත්ත. තව අපි ගත්තොත් මොකද්ද? ගාමන්ට් එකක ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත මොකද්ද? ඇඳුම් මහන එකනේ. ඇඳුම් මහලා අලෙවි කරන එකනේ. તો සිල්ලර් බඩු කඩේක ප්‍රධාන මෙහෙයුම් කටයුතු මොකක්ද? සිල්ලර් භාණ්ඩ මිලටගෙන විකිණීම ලාභයක් තියන. ඕකනේ මෙහෙයුම් ක්‍රියා එනම් මෙහෙයුම් ක්‍රියාකාරකම් කියන මොනවද ව්‍යාපාරය? ආයතනයේ ප්‍රධාන ආදායම් ඉපීමේ කටයුත්තට අපි කියනවා මොකක් කියලාද? මෙහෙයුම කියන්නේ ප්‍රධාන කටයුත්ත වාගේ. දැන් බිස්නස් එක පටන් ගත්තේ මොකටද? ඒක තමයි මොකද්ද? දැන් ෆොටෝකොපි ගහන කඩේ ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් මොකද්ද? ෆොටෝකොපි ගහන එක. බුක් ෂොප් එකේ බුක් ෂොප් එක පටන් ගන්න ගත්තට පස්සේ ෆොටෝකොපි මැෂින් එක දාන එක ඇවිල්ලා ඒකත් එහෙම ක්‍රියාකාරකමක් තමයි. දැන් පොත් කඩයක් දානකොට ඒක පොත් මිලදී ගැනීම හා මොකද විකිණීමේ ප්‍රධාන ක්‍රියාකාරකම. ෆොටෝකොපි ගහන එකත් ඒකේ අදුරු ක්‍රියාකාරකමක් විතර ගන්න පුළුවන්. එතකොට මම කියන්නේ ව්‍යාපාරයේ නම් ප්‍රධාන ආදායම් ඉපීමේ කටයුත්ත අයිති වෙන්නේ මොකටද? මෙහෙයුම් ක්‍රියාකාරක. ඒවා ගොඩක් තියෙන උදාහරණයක් බලමු. එයාන මෙහෙම ව්‍යාපාරයක ප්‍රධාන ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් ව්‍යාපාරයක ප්‍රධාන ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් ව්‍යාපාරික ප්‍රධාන ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් මේට අයත් වේ. ප්‍රධාන ආදාය කියන්නේ ආයෝජන වෙන්නෙත් නැති මූල්‍ය වෙන්නෙත් නැති ප්‍රධාන ඒවා තමයි මෙහෙයුම් කියලා කියන්නේ. ඒ කියන්නේ අර වර්ග තව දෙකක් තියෙනවනේ මොනවද? ආයෝජන වලට දාන්නත් බෑ මූල්‍ය වලට දාන්නත් බැරි ඒවා මෙහෙයුම්. මේ දෙකට දාන්න බැරි අනිත් හැම එකක්ම මෙහෙයුම්. හරිනේ? මේ දෙකට දාන්න බැරි ඒවා මෙහෙයුම්. උදාහරණ ලියන්න ඕන උදාහරණ හරි වැදගත්. මේක මෙහෙයුම් නේ මන් දුන්නේ. මේක දුන්නා නේද? මේම ප්‍රධාන ආදායම උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් ප්‍රධාන ආදායම උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් හරි. අර උදාහරණ ලියන හරි වැදගත් උදාහරණ. මොනවාද ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත කඩේකන අත්පිට ගැනුම් ලියන උදාහරණ අත්පිට ගැනුම්. ඕකේ දැන් ඔයාලට අත්පිට ගැනුම් කියන එක මුදල් ගලා ඒමත්ද ගලා යෑමද ඒකත් බලන්න ඉපේ දැන් මෙතන. දැන් මුදල් පොතට දාන්නේ අත්පිට ගැනුම් මොන පැත්තද අපි සාමාන්‍ය. අත්පිට ගැනුම් දාන්නේ මොන පැත්තද මුදල් පොතේ? හරිද බැරද? බැරනේ. ඒතර මුදල් අඩු වෙනවද වැඩි වෙනවද? අත්පිට ගත්තම බඩු ගත්තම දැන් අපි හිතන්නේ ව්‍යාපාරයේ මුදල් එනවද යනවද කියන එක බලන්නේ මෙතනදී. මුදල් ප්‍රකාශයක් හදන්නේ ව්‍යාපාරයට මුදල් එනවද යනවද කියන පදනම. අත්පිට ගැනුම් කියන මුදල් එළියට යනවා. එහෙනම් ඔය ඉස්සරහින් ඕන ඍණ ලකුණක් දාගන්නකො අත්පිට ගැනුම් ඉස්සරහින් ඍණ ලකුණක් දාන්න. දේශීය එතකොට වලට පස්සේ ගන්න හදාගන්න. අත්පිට ගැනුම් ඉස්සරහින් වරහන් ඇතුලේ මොකද්ද? ඍණ ලකුණක් දාගන්න. ඊළඟ අත්පිට විකුණුම්. අත්පිට විකුණුම් දාන්න ධන ලකුණක්. අත්පිට විකුණුම් දාන්න ධන ලකුණක්. ඇයි ඒ? මුදල් ලැබෙනවනේ. ණය ගැතියන්ගෙන් ලද මුදල්. එක උදාහරණ ලියන් යන්න පල්ලෙහා. ණය ගැතියන්ගෙන් ලද මුදල් ධනද ඍණද? ණය ගැතියන් මුදල් ලැබුණම ව්‍යාපාරේ පැත්ත හිතන්නේ අපි ධන. ණය හිමියන්ට මුදල් ගෙවීම. යත් ණය හිමියන්ට මුදල් ගෙවීම මොකද්ද? ඍණ මුදල් ගලා යෑමක් ඍණ.
ඊළඟට මෙහෙයුම් වියදම් ගෙවීම. මෙහෙයුම් වියදම් ගෙවීම. මෙහෙයුම් වියදම් කිව්වම බෙදා හැරීම වියදම්, පරිපාලන වියදම්, අපි දා සාමාන්‍ය එදිනදා ව්‍යාපාර කටයුතු වල වියදම් තියෙනවනේ. ඒවා මෙහෙයුම් වියදම් කියලා කියන්නේ. විදුලි බිල් ගෙවන ඒවානේ, පඩි ගෙවන ඒවා, පඩි නඩි ගෙවන ඒවා, ව්‍යාපාරය. ඒවා මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් කිව්වම ඔක්කොමයි තියෙන්නේ. මෙහෙයුම් වියදම් කියීම. තව පොලී ගෙවීම, පොලී ගෙවීම, පොලී ගෙවීම, පොලී ගෙවීම. ඊළඟට බදු ගෙවීම, බදු ගෙවීම. ඊළඟට ලාභාංශ ආදායම, ලාභාංශ ලැබීම, ලාභාංශ ලැබීම කියන්නේ ලාභාංශ ලැබීමත් මෙහෙයුම්. ලාභාංශ ලැබීම මෙහෙයුම් වෙන්නේ මොන වගේ ව්‍යාපාරයක? දැන් ආයෝජන කටයුත්ත නම් මෙහෙයුම් ක්‍රියාකාරකම ආයෝජනයක් නම් ඒ ව්‍යාපාරේ. එවාලගේ ව්යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත කොහේ හරි සල්ලි දාන එක. එවාගේ ප්‍රධාන මෙහෙයුම් ආදායම මොකද්ද? ආයෝජන ලාභාංශ ලැබෙන එක මෙහෙයුම්. යාත් පිට විකුණුම් නෙමෙයි. වාගේ ප්‍රධාන කටයුත්ත තමයි සල්ලි කොහේ හරි ආයෝජනය කරන එක. ඒවාගේ ලාභාංශ ආදායම ගන්න පුළුවන් මෙහෙයුම් ආදායමක් නෙමෙයි. right. ඒක හරි ළඟට අපි ලියා ගමු. ඊළඟ ක්‍රියාකාරකම ආයෝජන මේක ඉවරයි. ඊළඟට ලියා ගන්න තුන්වෙනි එක. හතරවෙනි එකනේ නිර්වචනය. ආයෝජන ක්‍රියාකාරකම්. ආයෝජන ක්‍රියාකාරකම්. ආයෝජන ක්‍රියාකාරකම්. මොනවද ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ? හරි. මොකද මාතෘකාව දැම්මේ ආයෝජන ක්‍රියා. ආයෝජන කියන්නේ මොන වගේ වද පුතා? සාමාන්‍ය ව්‍යාපාරයක ආයෝජන කියන්නේ මොනවද? මෙහෙයුම් නම් ප්‍රධාන මුදල් ලැබෙන කටයුත්ත හරි ගෙවන වැය වෙන ඒවා නම් ඒවා කියන මෙහෙයුම්. ආයෝජන කියන්නේ අපි ඔය සමහරලාට ඉඩමක් ගන්නවා මොකද්ද? දැන් සමහර අය ඉඩම් වල සල්ලි යොදවන්නේ නැද්ද? සමහර අය රත්තරන් බඩු වල සල්ලි යොදවන්නේ නැද්ද? ආයෝජන වැඩ කටයුතු ඕන තරම්. සමහරු නේද? මේ කොටස් වෙළඳ පොලේ සල්ලි දාන්නේ නැද්ද? මට කියන්නකෝ මේකට උත්තර දෙන්න. හරි. සමහර කොටස් වෙළඳ පොලේ සල්ලි දාන්නේ නැද්ද මට කියන්න. මට උත්තර දෙන්න. ස්ථාවර තැන්පතු වල සල්ලි දාන්නේ නැද්ද අපි? එහෙනම් මේවා ආයිති වෙන්නේ මොනවද? ඉඩමක් විකුණන්නේ නැද්ද? ඇයි ඉඩම් විකුණන්නේ? ඉඩම් අඩුවෙන් තියෙන එක නේද වැඩියෙන් තියෙන එක නේද? ජීවත් වෙන්න බැරි නිසා ඉඩමක් විකුණන එක වෙනයි. සමහරව ඉඩම් දේපල වෙළඳාම් කරන ව්‍යාපාර අහලා තියෙනවද? දේපල වෙළඳාම්. මොකක්ද දේපල වෙළඳාම් කරන ව්‍යාපාර වුණා? ඉඩම් ගෙවල් හදලා යාලා මොනවා කරනවා? විකුණනවා. එයාලා කරන්නේ කොහේ ඉඩමක් තියෙනවද අඩුවට අරන් එයාලා ලාභයක් තියාගෙන මොනවා කරනවා? එයාලගේ ප්‍රධාන කටයුත්ත මොකක්ද එතකොට? එතකොට එයාලගේ ප්‍රධාන කටයුත්ත ඉඩම් මිලදී ගැනීම හා විකිණීම. හැබැයි වැඩිපුර සල්ලි තියන අය මොකද කරන්නේ සමහර අය? ඉඩම් වල මුදල් මොනවා කරනවද? යොදවන ඒක මොකක්ද ආයිති වෙන්නේ? ඉඩම් මිලදී ගැනීම එතකොට ආයෝජනය. ඉඩමක් විකුණලා ලාභයක් තියාගෙන ඉඩමක් විකුණන එකත් ආයිති වෙන්නේ මොකටද? ආයෝජනයක්. ඒතර අනාගත ප්‍රතිලාභ ලැබෙනව නැද්ද මේකෙන්? ව්‍යාපාර ලැබෙනවනේ. එහෙනම් මොනවා හරි ප්‍රතිලාභ ලැබෙන මොනවා හරි අනාගතයේ හෝ වර්තමානයේ ඒවට අපි ආයිති වෙනා මොනවද? ආයෝජන ක්‍රියාකාරකම් කියලා ලියා ගන්න මෙන්න. දිගුකාලීන වත්කම් කියලා ලියා ගන්න අදහස දිගුකාලීන වත්කම් අත්පත් කර ගැනීම හෝ අත්පත් කර ගැනීම සහ ලියන්න දිගුකාලීන වත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කර ගැනීම දිගුකාලීන වත්කම් අත්පත් කර ගැනීම සහ බැහැර කර ගැනීම සඳහා මොකද වැරදුනා පොඩ්ඩක් මොකද බැහැර කර ගැනීම සහ වෙන්න ඕන බැහැර කර ගැනීම සහ මුදල් සමාන දෑ ලෙස නොසලකන
වෙනත් ආයෝජන මීට අයත් වේ. මුදල් සමානතය ලෙස නොසලකන වෙනත් ආයෝජන මීට ඒ කියන්නේ කෙටි කාලින ආයෝජන නැතුව දිගු කාලින ආයෝජන කියන්නේ. මුදල් සමානතය ලෙස නොසලකන වෙනත් ආයෝජන මීට අයත් වේ. හරි උදාහරණ ලියන්න පුතා උදාහරණ තමයි වැදගත්. අපි මෙහෙම ලියමු උදාහරණ. දේපල පිරියත හා උපකරණ මිලදී ගැනීම. දේපල පිරියත කිව්වම ඕකේ ඉඩම් ගොඩනැගිලි මෝටර අතලි බඩු ඕන එකක් ඕක ඇතුලේ වෙනම ලියන්න අවශ්‍ය නැහැනේ. දේපල පිරියත හා උපකරණ මිලදී ගැනීම. ඉතින් ලියන DPU මිලදී ගැනීම. ඊළඟට DPU මොකක්ද? විකිණීම අත්පිට මුදලට විකිණීම. DPU අත්පිට මුදලට විකිණීම. DPU අත්පිට මුදලට විකිණීම. ඊළඟට ස්ථාවර තැන්පතු වල මුදල් යොදවීම. ස්ථාවර තැන්පතු වල මුදල් යොදවනවා. ඊළඟට වෙනත් සමාගම් වල කොටස් මිලදී ගැනීම. වෙනත් සමාගම් වල කොටස් මිලදී ගැනීම. ඊළඟට ලාභාංශ ලැබීම. ලාභාංශ ලැබීම. ඊළඟට කුලී ආදායම් ගොඩනැගිලි කුලී වගේ ඒවා කුලී අතර එහෙම ඒක දාන්න එපා පොතයින්ද මේක දාමු මේ ලාභාංශ ආදායම් පිළිබඳ ලාභාංශ ආයෝජන ආදායම් right ආයෝජන ආදායම් ලියවන්නේ හරි ඔය වගේ අපි ගණන් එන විදිහට බලලා දාගන්නවා අපි ඊළඟට ලියා ගන්න ඊළඟ ක්‍රියාකාරක මේක හරි ආයෝජන හරි ඊළඟට මොකද මූල ක්‍රියාකාරකම් මූල ක්‍රියාකාරකම් මූල ක්‍රියාකාරකම් බලන්න මූල ක්‍රියාකාරකම් හරි ඊළඟ එකත් ලියා ගන්න මූල ක්‍රියාකාරකම් අපිට ළමයි right එයන මෙහෙම ආයෝජන හා මෙහෙයුම් නොවන ආයෝජන හා මෙහෙයුම් නොවන ආයෝජන හා මෙහෙයුම් නොවන ආයතනයේ ආයෝජන හා මෙහෙයුම් නොවන ආයතනයේ කොටස් ප්‍රාග්ධනය සහ ආයතනයේ කොටස් ප්‍රාග්ධනය සහ ණය ගැනීමේ ව්‍යුහය වෙනස් කරන ක්‍රියාකාරකම් ණය ගැනීමේ ව්‍යුහය වෙනස් කරන ක්‍රියාකාරකම් ණය ගැනීමේ ව්‍යුහය වෙනස් කරන ක්‍රියාකාරකම් මූල ක්‍රියාකාරකම් වේ ණය ගැනීමේ ව්‍යුහය වෙනස් කරන ක්‍රියාකාරකම් මූල ක්‍රියාකාරකම් හරිද දැන් ඉස්සලම මොකද කිව්වේ මෙහෙයුම් ක්‍රියාකාරකම් කියේ මොකද කියන්නේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත මෙහෙයුම් ක්‍රියාක. ඒ කියන්නේ ප්‍රධාන ආදායම උපදවන කටයුත්ත මෙහෙයුම්. ආයෝජනික මොකද වැඩිපුර සල්ලි තිබුණම මොකද කරන්නේ? ඉඩක් ගන්නවා සමහර ඉඩම් විකුණනවා නේද?
ස්ථාරවත්කම් ගන්නවා ඒවා ටික ඔය හරි ආයෝජනය කරනවා. මේ මූල කියලා කියන්නේ මොකද්ද? මූල ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොකද්ද? මූල කියලා කියන්නේ මොකද්ද? සල්ලි හිඟ වුණාම මොකද්ද කරන්නේ අපි? සල්ලි හිඟ වුණාම මොකද්ද කරන්නේ? හරිද කියන්නේ? සල්ලි හිඟ වුණාම මොකද්ද කරන්නේ? බැංකුවෙන් ණය ගන්න නැද්ද අපි? වාහන ලීසින් කරන්නේ ඇයි? සල්ලි තියෙන නිසාද? සමහරවිට සල්ලි හිඟ වුණාමනේ වාහන ලීසින් කරනවා, ණය ගන්නවා නේද? ඊට පස්සේ කොටස් නිකුත් කරනවා සමාගම් මේවා අයිති වෙන්නේ මොකටද එහෙනම්? මූල ක්‍රියාකාරකම් වලට ලියා ගන්න මෙහෙම. උදාහරණ ලියන්න. කොටස් නිකුත් කිරීම. උදාහරණ කොටස් නිකුත් කිරීම. හරි. කොටස් මොකද අපි උදාහරණ කියන මට උදාහරණ කියපුවා. කොටස් නිකුත් කිරීම. ඊට පස්සේ තියෙන පුතා කොටස් නිදහස් කිරීමට ගෙවූ මුදල්. කොටස් නිකුත් කිරීම ධන ඈ. ඒ ධන ඍණ දැම්මේ නැහැ අපි ඉස්සෙල්ලානේ. කොටස් නිකුත් කිරීම කියන එක ධන. කොටස් නිදහස් කිරීම කියන සමහර අඩු කොටස් සමහර අය කොටස් මට ඇති මගේ කොටස් ටික දෙන්න කිව්ව කොටස් නිදහස් කරන්න සල්ලි දෙනවා. එහෙම යනවා. අඩුවේ උඩ තියෙනවා කොටස් නිදහස් කිරීමට ගෙවූ මුදල්. තව බැංකු ණය ලබා ගැනීම. බැංකු ණය ලබා ගැනීම. ඊට පස්සේ ණය වාරික ගෙවීම. ණය ලබා ගැනීම ධන හොඳේ. ණය ලබා ගැනීම ධන. ඊට පස්සේ ණය වාරික ගෙවීම. වාරිකේ වරහතුර දාන්න පොලී හැර පොලිය වෙනම යන්නේ. ණය වාරික ගෙවීම වරහතුර පොලී හැර. ඊට පස්සේ කල්බදු වාරික ගෙවීම. කල්බදු වාරික ගෙවීම. කල්බදු වාරික ගෙවීම. එකත් පොලිය හැර. ඊළඟට අතිරේක ප්‍රාර්ථන යෙදවීම. අතිරේක ප්‍රාර්ථන යෙදවීම. ඊළඟට තනි ව්‍යාපාරයක වගේ අතිරේක ප්‍රාර්ථන දෙවුවොත් මේක. ඊට පස්සේ මුදල් ගැනිලි. මුදල් ගැනිලි. මුදල් ගැනිලි. මුදල් ගැනිලි. මුදල් ගැනිලි right. හරිනේ ආයෝජන sorry මේ කල්පද වාරික ගේම හරිනේ. බැංකු ණය ආපසු ගේම හරි. ඔන්න ඔය වගේ ඒවා. මේවා ආйти වෙන්නේ මොකටද? මූලික ක්‍රියාකාරකම් වලට. හරිනේ. එතකොට මූලික නිර්වචන ටික මෙන්න මේ ටික මතක තියාගන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශ වල මූලික නිර්වචන කීයක් තියෙනවද පුතා? කියන්න මට. මුදල් කියන්නේ මොනවද? මුදල් සමානද? මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම්, මූලික ක්‍රියාකාරකම්. මේ ටිකෙන් ප්‍රශ්න පොඩි කෙටි ප්‍රශ්නත් අහනවා MCQ වල. ඒක මතක තියාගන්න. ඊළඟ මාතෘකාව තියෙන්නේ අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කළ හැකි ආකාරය. right ලියන මාතෘකාව. මේකේ ආකෘති දෙකක් තියෙන්නේ පුතා. ලියා ගන්නකො මාතෘකාව ඒකේ. අපි ඒ කොටස ඊළඟ සතියේ බලමු. දැන් මාතෘකාව කියලා තියන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කළ හැකි ආකාරය. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න ඒ ක්‍රම දෙකත් ලියන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කළ හැකි ආකාරය. එකක් තමයි ඍජු ක්‍රමය. අනිත් එක වක්‍ර ක්‍රමය. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කළ හැකි ආකාරය. එන එකක් තමයි පුතා ඍජු ක්‍රමය. අනිත් එක වක්‍ර ක්‍රමය. හරි? right ඔය ටික බලාගන්න.